ඔන්න අපි දැන් ගොතන්න හදන්නේ back loop only stitch එක. එතකොට අපි ඇඳුමේ අර කඳ කොටසේ තියෙන ස්ටිචින් වෙන කොටස තමයි ගොතන්නේ. එතකොට මේකට අපි මම මෙතන නම් චේන්ස් 4ක් තමයි පාවිච්චි කරන්නේ. ඔයගලන්ට ඕන උසට ගන්න පුළුවන් ඒ කොටස. චේන්ස් 4ක් දාලා ඊට පස්සේ මම උඩට උස්සන්න තව එක චේන් එකක් වැඩිපුර ගොතා ගන්නවා මුලින්ම. එක චේන් එකක් ගොතනවා. ඊට පස්සේ මම හතරවෙනියට ඉවර කරපු චේන් එකේ back loop එකට සිංගල් ක්‍රොෂේ එකක්. back loop එකට සිංගල් ක්‍රොෂේ එකක්. ඔන්න ඔය පැටර්න් එකෙන් තමයි අපි මේ කොටස ගොතන්නේ. එතකොට back loop එකට සිංගල් ක්‍රොෂේ එක ගානේ තමයි ගොතන්නේ. එහෙම සිංගල් ක්‍රොෂේ 4ක් අපි ගොතපු චේන්ස් 4ට දානවා. දාලා ඊට පස්සේ ඊළඟ පේලියට යන නැවත එක චේන් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ආයි අපිට මේ පේන චේන්ස් වලින් back loop එකට තමයි අපි සිංගල් ක්‍රොෂේ එක ගොතාගෙන යන්නේ. ආයි අපි සිංගල් ක්‍රොෂේ 4ක් ගොතනවා අපේ දඟල් 4ට. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ආයි අනිත් පැත්තට යන අපි චේන් එකක් දාලා අනිත් පැත්ත හරවලා back loop ටිකට ආයි ගොතාගෙන යනවා. මේ විදිහටම ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොජෙක්ට් එක දිගටම කන්ටිනියු කරගෙන යන්න. එතකොට මේකේ තියෙන එක වාසියක් තමයි ඔයා මේකේ ඇඟේ කොටසට ගොතනවා නම් සම්පූර්ණ ඇඟ වටේ මිම්ම අරගෙන ගොතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඇත්තටම මේ ගෙතුම ඇදෙනවා. ඇදෙනවා කියන්නේ ස්ටිචින් වෙනවා කියලා කියන්නේ අපි. අන්න ඒ විදිහට වෙනවා. ඒ නිසා ඔයාට මේ මිම්මටම අවශ්‍ය වෙන්නේ නැහැ ගොතන්න. ඊට වඩා අඩු මිම්මක් අරගෙන ඔයාට ගොතන්න පුළුවන්. ඇඟට තිබ්බහම ගානට ඇදිලා ඒක හොඳට හිටිනවා. ඔයාලත් ගොතලා බලන්න. තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.